හයි. ඔයාලට හිතෙන්නේ නැද්ද ලංකාවේ এডুকেෂන් සිස්ටම් එක වෙනස් වෙන්න ඕනි කියලා? ඔයාලට හිතෙන්නේ නැද්ද පුරවැසියෝ විදියට අපි මේ ගැන කතා කරන්න ඕනි කියලා? මේ විදියට ගියොත් තව අවුරුදු කීපයකින් මේ ලංකාවට වෙන තියෙන දේ ඔයාටවත් මටවත් හිතා ගන්න බැරි වෙනවා. මම දැකපු දෙයක් තමයි සාමාන්‍යයෙන් අපේ এডুকেෂන් එකද අපේ සෝෂල් මීඩියා වල දායකත්වය හරි අඩුයි. සාමාන්‍යයෙන් ගොසිප්ස් වලට මොනා හරි වෙන දේවල් වලට තියෙන අර ආසාව කැමැත්ත මිනිස්සුන්ගේ এডুকেෂනල් කන්ටෙන්ට්ස් වලට හරිම අඩුයි. ඉතින් එහෙම වුණාම හරි අමාරුයි මේක ගොඩ දාන්න. නැෂනල් වේවා ඉන්ටර්නැෂනල් වේවා අපේ এডুকেෂනල් සිස්ටම් එක හරිම කරප්ටඩ්. ඔයාලා දෙමව්පියෝ විදිහට ඔයාලගේ නොදැනුවත්කම කූට විදිහට පාවිච්චි කරන ගොඩාක් මිනිස්සු මේ රටේ ඉන්නවා. ඒක නිසා දෙමව්පියෝ විදිහට ඕගොල්ලෝ මේ ගැන හරිම දැනුවත් වීම ඉතාම වැදගත්. මොකද මම වුණත් කැමති නැහැ කිසියම් දෙමව්පියෙකුගේ කිසියම් මිනිස්සෙගේ මුදල් අයථා විදිහට නිකරුණේ කිසිම හේතුවක් නැතුව නිර්පරාධේ නාස්ති කරනවට. මම ඊට වඩා කැමති නෑ දරුවෙකුගේ අනාගතය මගේ ඇස් ඉදිරි පිටම විනාශ වෙනවා දකින්න. මම මේක සෑහෙන කාලෙක ඉඳලා විඳවපු ප්‍රශ්නයක් හිතෙන්. ඒක නිසා තමයි මම තීරණය කරේ මේ ගැන ප්‍රසිද්ධියේ මට තියෙන අයිතිය මට තියෙන ප්ලැට්ෆෝම්ස් වල මම මේ ගැන කතා කරන්න තීරණය කළේ තව දරුවෙකුගේ අනාගතය සහ මගේ රටේ අනාගතය විනාශ වෙනවා දකින්න මම අකමැති නිසා.